හායි යාළුවනේ, අද අපි ඔයාලව අරන් යන්නේ ජපානයේ තියෙන වඩාත් ලස්සනම වගේම ආකර්ශනීය ස්ථානයකට. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. මේ තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල තියෙන යනක ප්‍රදේශය. විශාල සංඛ්‍යාවක අසරණ බළලුන් සිටින නිසා කැට් ටවුන් කියලා තමයි මේ ප්‍රදේශය ගොඩාක්ම ප්‍රසිද්ධ. ප්‍රදේශයේ විහාරස්ථානයේදී මෙන්ම යනක සුසාන භූමියේදී අපිට ඔවුන්ව පහසුවෙන් තකගන්න පුළුවන්. යුද්ධයට පෙර කාලයේ වස්තු ශිල්පය හා පැරණි නගර පරිසරය මේ දක්වාම රැකගෙන ඇවිත් තියෙන නිසා මෙහෙට එන සංචාරකයින්ව ටෝකියෝවේ අතීතයට ගෙනියනවා. යනකවල තියෙන ප්‍රධාන ආකර්ශනීය ස්ථානය වෙන්නේ යනක ජින්සා ෂොපිං ස්ට්‍රීට් එක කියන සම්ප්‍රදායික සාප්පු වීදිය. මේ වීදියේ තියෙන ගොඩාක් ෂොප්ස් වල කැට් තීම් එකට අනුව ඒ කිව්වේ බළලුන් සම්බන්ධ තේමාවන් ඇතුළත් කරලා තියෙන මැටි භාණ්ඩ, ස්ට්‍රීට් ෆුඩ්ස්, ඇඳුම් වගේම විසිතුරු භාණ්ඩ අලෙවි කරන සාප්පු 60කට වඩා තියෙනවා. මිනිකියා නම් ස්ථානයට ගියොත් බළලුන්ගේ ආකාරයට හැඩකළ සාම්ප්‍රදායික ජපන් මිහිරි ආහාරයක රස විඳින්න පුළුවන්. ඉතින් මේ ඓතිහාසික මෙන්ම සංස්කෘතික වැදගත්කමක් තියෙන යනක ප්‍රදේශයේ සුන්දරත්වය පෙන්වන ගමන් අද අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.